ආයිබෝන් සියලු දෙනාට අදත් වෙනදාගේම idea SL YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගෙන්නපු බාල ගල් අඟුරු සහ ඒ බාල ගල් අඟුරු නිසා නිෂ්පාදනය වෙන විදුලිය ප්‍රමාණය අඩුවීම මේ දේශපාලඥයන් විසින් සාධාරණීකරණය කරන හැටි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, විශේෂ භාර ඇමතිවරු, තවත් ඇමතිවරු මේ කරුණු දෙක සාධාරණීකරණය කරන්න හදන හැටි. අපි බලමු ඒ ගැන. මුලින්ම අපි බලමු බාල ගල් අඟුරු ගෙනාපු කම්පැනි එක ගැන බිමල් රත්නායක ඇමතුමා කියන දේ. ඔව්. මාරම කතාවක් තමයි කියන්නේ බිමල් රත්නායක ඇමතුමා. අසීමාන්තිකව දඩ නිසා ගල් අඟුරු සමාගම Taman බංකොලොත් බව පැවසුවොත් රටට ගල් අඟුරු ලැබෙන්නේ නෑලු. අනේ ඉතින් රටේ ජනතාව කවුරු කියලා හිතාගෙනද මේවා මේ මිනිස්සු කියන්නේ මේ විදිහට? මේකයි මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙයාලගේ පක්ෂ කාර්යාලවල ඉඳන් ප්ලේන් ටිබිබි මේ මිනිස්සු කියන හැම එකටම ඔළුව වලන උන් ටික වගේ රටේ ජනතාව ඔක්කොම කියලා. අනිත් එක දැක්ක ජනාධිපතිතුමා මේ බාල ගල් අඟුරු ගැන කියන කතාව. ජනාධිපතිතුමා නේද කියන්නේ බාල ගල් අඟුරුද හොඳ ගල් අඟුරුද කියලා හොයන්න බෑලු කාලා බලලා නෙමෙයිලු තීරණය කරන්න කියලා. ජනාධිපතිතුමාගෙන් ඉතින් අපිට අහන්න තියෙන්නේ කලින් ඕවා කාලා බලලත් දන්නේ ජනාධිපතිවරු තීරණය කරේ. අනික බං ඕක කඩෙන් පාන් ගෙඩියක් ගන්නවා වගේ දෙයක් නෙමෙයිනේ. කෝටි ගාණක් ගන්න දෙනවා. ඒක නිසා කම්පැනි එකේ අතීතය ගැන හොයලා බලන්න ඕනේ මුලින්ම. අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඒක. මොකද වෙන රටවල් වලට ওই විදිහට බාල ගල් අඟුරු දීලා තියෙනවනම් සමහර විට ඒ කම්පැනි බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්. එහෙම බ්ලැක් ලිස්ට් කරපු කම්පැනි එකකින් අපි ගෙනවද කවුද දන්නේ? අනික බං ගල් අඟුරු අන්තිමට ඉවර වෙන කල් ඉඳලා නෙමෙයිනේ ටෙන්ඩර් එක දාන්නේ. එතකොට ඕන තරම් කල් තියෙනවනේ. ඒක බාලනම් රිජෙක්ට් කරලා වෙන කම්පැනි එකකට ටෙන්ඩර් එක දෙන්න. කොහොම හරි අන්තිමට අපිට මාර වැඩක් උනේ බං. රටේ දූෂණය වංචාව නැති කරන්න කියලා ගෙනාපු සෙට් එක කලින් ගෙවුන්ට වඩා හපා. ඒක නම් නැත්ත. මේ යන විදිහට දූෂණය වංචාව නැති කරන්න ආවුන් ටික දූෂණය වංචාව කෙසේතත් රටම නම් නැති කරලා දායි වගේ. එහෙනම් අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් ඔබ හමු වෙනතෙක් ඔබට සුබ දවසක්.